තෙරුවන් සරණයි සියලු දෙනාටම ආලෝක ශ්‍රී විහාරය නිල Facebook පිටුවත් එක්ක ආලෝක ශ්‍රී විහාරය නිල YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ අතේ තියෙනවා පුංචි පත්‍රිකාවක් ගෙවි ගිය උතුම් වූ මැදින් පුරපසළොස්වක පොහොය දිනට පෙර අපි අපේ සමාජ මාධ්‍ය හරහා වගේම ආලෝක ශ්‍රී විහාරයට මැදින් පුරපසළොස්වක පොහොය දවසේ පැමිණිච්ච අයට මේ පත්‍රිකාව ලබා දුන්නා. ඒ වගේම තමයි Google ෆෝම් එකක් හරහා අපිත් එක්ක එකතු වෙලා ඉන්න අය මේ පත්‍රිකාව පුරවලා අපිට එව්වා. අපි සඳහන් කරා ආලෝක ශ්‍රී විහාරයත් එක්ක එකතු වෙලා ඉන්න අයට මේ පත්‍රිකාව පුරවලා විහාරස්ථානයේ බහාලුමට දාන අයට පොය දවසේ කාර්යාලයේ තැන්පත් කරලා තියෙන ජීවිතේ කවදාවත් අමතක නොවන සදා අමරණීය සිහිවටනයක් ත්‍යාගයක් අපි ලබා දෙනවා කියලා පොරොන්දු වෙනවා. ඔව් ඒ පොරොන්දු වෙච්ච විදියටම මැදින් පුරපසළොස්වක පොහොය දවසේ රාත්‍රී 8:45ට දහස් සංඛ්‍යාත අයිදුම් පත්‍ර අතරින් ඒ භාග්‍යවන්ත පුද්ගලයා අපි තෝරාපත් කරගත්තා. අපි ඔහුට ඒ ත්‍යාගය ඒ වටිනා සිහිවටනය ලබා දුන්නා. ආරාධනා කරනවා ඔබට මෙතෙන් සිට නරඹන්න කොහොමද ඒ භාග්‍යවන්ත පුද්ගලයා අපි තෝරාගත්තේ, කාටද ඒ වාසනාව හිමි වුණේ කියලා මෙතෙන් සිට නරඹන්න කියලා ආරාධනා කරන ගමන් ඔබට මතක් කරනවා එළඹෙන බක්පුර පසළොස්වක පොහොය දවසේ විහාරස්ථානයට පැමිණෙන්න මේ පත්‍රිකාව පුරවලා බහාලුමට දාන්න. බක්පුර පසළොස්වක පොහොය දවසේ භාග්‍යවන්තයා වාසනාවන්තයා ඔබ වෙන්න පුළුවන්. Google ෆෝම් එක පුරවන්න කියලත් ඔබට මතක් කරනවා. මේ භාග්‍යවන්ත අවස්ථාව, වාසනාවන්ත අවස්ථාව ඔබේ කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. අද උතුම් වූ මැදින් පුර පසළොස්වක පොහොය දවස සුන්දර රාත්‍රී කාලයේ උත්තරීතර වූ මනුෂ්‍යත්වය මේ මහ පොළොවේ යලි යලි ජීවමාන කරන මනුෂ්‍යත්වයේ නවාතැන්පල ආලෝක ශ්‍රී විහාර භූමියේ මහා වෙස්සන්තර දන්සල් හල අසල සිටයි මේ වෙලාවේදී මම ඔබ මුණ ගැහෙන්නේ. ඔබට පේනවා ඊටමත් අලංකාරවත් වූ මහා වෙස්සන්තර දන්සල් හල ඔබ වෙනුවෙන් සූදානම් වෙලා තියෙනවා. අද රාත්‍රී කාලයේදී මේ මහා දන්සල ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු මේ වෙද්දී සංවිධානය කරලා අවසానයි. මහා වෙස්සන්තර දන්සල ආරම්භ කරන්න කලින් සුවිශේෂී වැඩ කටයුත්තක් තියෙනවා අද දවසේදී සිද්ධ කරන්න. මොකක්ද ඒ සුවිශේෂී වැඩ කටයුත්ත? මීට දින කිහිපයකට කලින්, සති දෙකකට විතර කලින් අපි සමාජ මාධ්‍යයට මුදා හැරියා එක් දැන්වීමක්. අපේ WhatsApp සමූහයන් හරහා මම වීඩියෝ පටයක් මුදා හැරියා. මේ පුරපසළොස්වක පොහොය දවසට ආලෝක ශ්‍රී විහාරයට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාව අතරින් පින්වත් භාග්‍යවන්ත කෙනෙක් තෝරලා එයාට සදා මිල කළ නොහැකි අමරණීය තෑග්ගක් ලබා දෙනවා කියලා අපි කිව්වා. ඉතින් ඒ පෝස්ට් එක දාපු වෙලාවෙ ඉඳන්, ඒ වීඩියෝ එක දාපු වෙලාවෙ ඉඳන් දවසට මැසේජ් 100 ගණනක් එන්න පටන් ගත්තා. මොකක්ද අපේ හාමුදුරුවනේ සදා මිල කළ නොහැකි අමරණීය ත්‍යාගය කියලා. ඉතින් මේ වෙලාවේ සූදානම් වෙන්නේ අන්නේ සදා මිල කළ නොහැකි අමරණීය ත්‍යාගයේ ඒ වටිනා වස්තුවේ හිමිකරුවා මුලින්ම හොයන්නයි ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ තමයි අපි මහා වෙස්සන්තර දන්සල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අන්තර්ජාලයට මුදා හැරියා Google ෆෝම් එකක්. අපි කිව්වා Google ෆෝම් එක පුරවන්න, ඒ ඩීටේල් ටික අපි ගන්නවා කියලා. ඔබ පුරවපු Google ෆෝම් එකේ ඩීටේල්ස් ටික අපේ මේ වෙනකොට කාර්යාලයේ තියෙන බහාලුවේ තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම තමයි උදෑසන සිට විහාරස්ථානයේ වෙත පැමිණිච්ච සියලුම දෙනා ඒ බහාලුමට දාපු ඔබේ පත්‍රිකාවේ සියලු තොරතුරු අපි සතුව තියෙනවා. එහෙමනම් අපි මුලින්ම කවුද ඒ භාග්‍යවන්ත කෙනා, කවුද ඒ පින්වන්ත කෙනා කියලා අපි මුලින්ම තෝරාපත් කරගෙන ඉන් අනතුරුව මහා වෙස්සන්තර දන්සල ආරම්භ කරමු. ඇත්තටම ඔබට ලැබෙන්නේ ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි, සදා මිල කරන්න බැරි අමරණීය සිහිවටනයක් තමයි ඔබට ලැබෙන්නේ. ඔබට ඔබේ ජීවිතේ කවදාවත්
ඔබෙන් ඈත් වෙන්නේ නැති කවදාවත් අයින් කරන්න බැරි ඔබේ ජීවිතේ ඉහළින්ම තියන්න පුළුවන් වටිනා සිහි වටනයක් අමරණීය ත්‍යාගයක් අපි එකිනෙක වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා මේ වෙන විට. මේ වැඩ කටයුත්ත ඇත්තටම කියනවා නම් මගේ අදහසක් නෙවෙයි. මේ concept එක මගේ එකක් නෙවෙයි. මම මගෙත් එක්ක ළඟ ඉන්න අයට හැමදාම කියන දෙයක් තමයි වෙනස් විදියට හිතන්න. ආලෝක ශ්‍රී විහාරයේ කාර්ය මණ්ඩලයට මම හැමදාම කියනවා අලුත් දේවල් කරන්න. වෙනස් විදියට හිතලා දේවල් කරන්න. හිතලා අලුත් දේවල් කරන එක තමයි මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා මම නිතරම කියනවා. ඉතින් මට හම්බෙලා තියෙනවා වෙනස් විදියට හිතන කෙනෙක් හම්බෙලා තියෙනවා. එයා තමයි මට මේ වෙනස් යෝජනාව ගේන්නේ. අපේ හාමුදුරනේ මේ වගේ වැඩක් කරමු කියලා ඔහු තමයි මට යෝජනාව ගේන්නේ. මම ඒ වෙලාවෙම කියනවා ඔව් යෝජනාව හොඳයි අපි ඒක කරමු කියලා. ඔහු මට ගෙවිච්ච මාස කීපේ බොහෝමයක් යෝජනා ගෙනාවා. ඒ ගෙනාවු යෝජනා වලින් මම එකහෙලාම ඇක්සෙප්ට් කරපු එකහෙලාම පිළිගත්ත යෝජනාව තමයි එහෙමනම් අපි ඒ වාසනාවන්ත පුද්ගලයා භාග්‍යවන්ත පුද්ගලයා තෝරමු. මම ආරාධනා කරනවා ඔහුට කාර්යාලයේ ඔය මේසෙ උඩ තියෙන බහාලුමත් අරගෙන මේ ස්ථානයට එන්න කියලා. ඔහු වෙන කවුරුත් නෙමෙයි මගේ නිවේදකතුමා සුනිල් මහත්මයා. මම ආරාධනා කරනවා අලුත් අදහස් තියෙන මම දන්නේ අලුත් අදහස් ඔහුට මගෙත් එක්ක එකතු වුණාට පස්සේ එනවාද කියලා ගලාගෙන එනවාද කියලා හැමදාම අලුත් අදහස් මට ගේනවා. එක එක විවිධ අදහස් ගේනවා. ඉතින් මේ පාර ලස්සන යෝජනාවක් ගෙනාවා. මේ තමයි යෝජනාවේ ප්‍රතිඵලය. අපි මේක හැමදාම කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ආලෝක ශ්‍රී විහාරයේ අපි සමාජ මාධ්‍ය හරහා සතුට වැඩි ගමට හෙල්ලපු ගම පැන්නා. ආලෝක ශ්‍රී විහාරයේ සමාජ මාධ්‍ය හරහා අපිව නරඹන ඔබ ආලෝක ශ්‍රී විහාරයේ නිල Facebook පිටුව ජීවිතයට ආලෝකයේ නිල YouTube නාලිකාව ඒ වගේම තමයි විහාරස්ථානයේ පැමිණලා ඉන්න දහස් සංඛ්‍යාත ජනතාව හැමෝම දන්නවා මේ පින්බිමේ මේ පන්සලේ අපි හැමදාම වෙනස් දේවල් කරනවා සහ මේ පින්බිමට කවුරු හරි ඇවිල්ලා රුපියල් 100ක් පූජා කරත් ඒ 100න් 1000ක දේවල් කරනවා. මොකද ඔයා අද මේ පන්සලට ආවොතින් ඔයා හෙට හවස එන්න මේ පන්සල නෙමෙයි වෙන එකක් තියෙන්නේ. ස්ථිරයි. ඔයා හෙට හවස එන්නවා අනිද්ද එනකොට ඒ පන්සල නෑ වෙන එකක් තියෙන්නේ. ඔයා මාසෙකට සැරයක් එන කෙනෙක් නම් ඔයාට හිතා ගන්නවත් බෑ මේ මාසෙ ඇතුළත කොහොමද මේ දේවල් උනේ කියන එක සම්බන්ධව. ඒක තමයි අපේ වැඩපිළිවෙලේ තියෙන වෙනස්ම දේ. අපි එහෙනම් ජයග්‍රාහකයා තෝරගෙන ඉමුනේ. හරි. එහෙනම් මේ බහාලු මේ තියෙන ටික මේකට දාන්න. අපි බලමු. එහා පැත්තෙන් මේ පැත්තෙන් සුනිල් මහත්තයාටම දාන්න කියමු නේ. හරි. ගොඩක් තියෙනවා පත්‍රිකා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ දාන්න තද කරලා දාන්න. අපි බලමු කවුද ජයග්‍රාහකයා කවුද වාසනාවන්තයා. ඔබේ සියලුම තොරතුරු අප සතුව තියෙනවා. නව යෝජනාවක් ආව බහලුම් ගොඩ පත්‍රිකා ගොඩයි ඒ හින්දා වෙනස් විදියට තෝරන්න කියලා. හරි. හරි ඔක්කොම ඉවරයිනේ. අන්තර්ජාලය හරහා Google ෆෝම් එක පුරවපු පත්‍රිකා මේකේ තියෙනවා. උදේ ඉඳන් විහාරස්ථානයට ඇවිල්ලා පුරවපු පත්‍රිකත් මේකේ තියෙනවා. එහෙනම් අපි ජයග්‍රාහකයේ මේකේ තෝර ගමු. හරි. මුලින්ම එහෙනම් සුනිල් මහත්තයා මේක ගන්නකො අතට. හරි. මේකට හලන්න. ඔක්කොම ටික හලා. දැන් උඩ යට මාරු වෙලා හොඳට සෆර් කරමු. මෙතන ටික අහුලන්න. හරි ඉතින් අපි ආයි දානවා.
හරිනේ. හරි. මේ තව වැටුණා. හරි. එහෙනම් අපි වාසනාවන්ත පුද්ගලයා කවුද කියලා තෝරලා බලමු. හරි. මම ආරාධනා කරනවා ආලෝක ශ්‍රී විහාරය ආලෝක ප්‍රජා සත්කාරක පදනමේ ප්‍රධාන සංවිධායක හා මෙහෙයුම් අධ්‍යක්ෂකතුමා මේ මුළු මහත් ක්‍රියාදාමය මේ ක්‍රියාවලිය මේ විදියට සාර්ථක කරගන්න මට හයියක් වෙන කෙනා ශක්තියක් වෙන කෙනා විකුම් මහත්තයාගේ පින්බර සුරති ජයග්‍රාහකයා තෝරා බලමු කවුද වාසනාවන්තයා කියලා. හරි. මෙන්න තියෙනවා වාසනාවන්ත පුද්ගලයා. right. P සුභාෂණ සඳරුවන්. P සුභාෂණ සඳරුවන් මෑල්ල කැටගොඩ මිද්දනිය හම්බන්තොට විස්තර මේක අපි අහපු විස්තර ටිකක් තියෙනවා. නම ගම WhatsApp දුරකථන අංකය ආසන්නතම නගරය දිස්ත්‍රික්කය ඔබ මේ වන විට ආලෝක ශ්‍රී විහාරයට කී වතාවක් පැමිණ ඇද්ද? 5 වතාවකට වඩා වැඩිපුර ඇවිල්ලා තියෙනවා. ජීවිතේට ආලෝකයේ YouTube නාලිකාව subscribe කර ඇද්ද? ඔව්. ආලෝක ශ්‍රී විහාරයේ YouTube නාලිකාව subscribe කර ඇද්ද? ඔව්. ආලෝක ශ්‍රී විහාරයේ Facebook page එක follow කර ඇද්ද? ඔව්. ආලෝක ශ්‍රී විහාරයේ TikTok ගිණුම follow කර ඇද්ද? ඔව්. ආලෝක ශ්‍රී විහාරයේ පිළිබඳව ඔබේ අවංක අදහස මේ නගරයට ඇති ලස්සනම පිරිසිදුම විහාරය ඇතද? එයා තමයි කියන්නේ. P සුභාෂණ සඳරුවන් ඉන්නවද? එයාද? P සුභාෂණ සඳරුවන් කියන්නේ අපි පන්ති යාළුවා, ක්ලාස්මේට්, ඉස්කෝලේ යාළුවෙක් නැද්ද? එහෙනම් කරන්න දෙයක් නැහැ. අපි වෙන එකක් තෝරලා ගමු. අපි ඕකේ සඳහන් කරලා තියෙනවද? මේ පත්‍රිකාවේ තියෙනවා යට සිහිවටන ලබා දෙන වෙලාව රාත්‍රී 8:45ට මහා කහබද්දන්සල ආරම්භ වන වෙලාවේදී කුසපත් ඇදීමකින් තෝරා ගනු ලබයි. අපි ඒකේ විස්තරේ දානකොටම අපි කිව්වා මේක වෙන කාටවත් දෙන්නේ නැහැ. අදාළ කෙනා විතරයි. යා නැත්තම් නැහැ. තව එකක් තෝරා. ඉන්නවද දන්නේ නැහනේ. W චමිලා චාන්දනී හල්මිල්ලයාය ඉන්නවද? W චමිලා චාන්දනී හල්මිල්ලයාය කටුවන හම්බන්තොට එයා ආලෝක ශ්‍රී විහාරය පිළිබඳව ඔබේ අවංක අදහස මනුෂ්‍යත්වය හඳුනන අවංක මිනිසුන් ඇති දිනෙන් දින දියුණුවන පිම්බිමකි. ඉන්නවද? W චමිලා චාන්දනී නැද්ද? ඉන්නවද? W චමිලා චාන්දනී ඉන්නවද? W චමිලා චාන්දනී හල්මිල්ලයාය කටුවන නෑ නේද? ඉන්නව නෑ. පස්සේ ඉදන්නේ නෑනේ. නියනතාවයෙන් පෙනී යන්නේ W චමිලා චාන්දනී නොමැති බවයි. නෑනේ? හරි. තව එකක්. ගන්න. තකල ගන්න. හරි. WA දනස් ඉදුවර. WA දනස්ද? ඔව් දනස් ඉදුවර. WA දනස් ඉදුවර ගෝණදෙනිය වීරකැටිය පින්බර පුණ්‍ය භූමියක ඉන්නවද? WA දනස් ඉදුවර ඉන්නවද? ආකාශ ඉදුවර නෙවෙයි දනස් ඉදුවර ඉන්නවද? නෑ නේද? ඈත හරි ඉන්න ඕන කියන්නේ ඉන්නවා කියලා නෑ. නිහඬතාවයෙන් පෙනියන්නේ නැති බවයි. හරි. හරි ඔන්න මං ගත්ත එකක් ඈ. හරි. PASY මොකද්ද? ඔපාරද? ඔටාරද? ඔපාර.
මොකද්ද? ඔපාරා. PASY ඔපාරා මිද්දෙනිය හම්බන්තොට. ඊතා හොඳ වැඩසටහන් පවත්වන අතර එය ඊතා පැහැදිලි නෑ ලියලා තියෙනවා. ඉන්නවද? PASV ඔපාරා නැත. හරි අන්තිමේ මේක නම් කියවන්න බෑ. පැහැදිලි නෑ. අනික නමවත් හරියට ලියලා නෑ. හරි ඔන්න තව එකක්. WA සකුන්තලා ඉන්නවද? මිද්දෙනිය නැගෙනහිර. WA සකුන්තලා මහත්මිය තමයි අද දවසේ පින්වන්තිය එන්න. හරි මෙතන හරි. අපේ එතුමිය විස්තර ආලෝක ශ්‍රී විහාරයට 5 වතාවකට වැඩි ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේදී ඔබ ආලෝක ශ්‍රී විහාරයේ YouTube නාලිකාව subscribe කරද්ද? ඔව්. ආලෝක ශ්‍රී විහාරයේ YouTube නාලිකාව subscribe කර නැහැ. ජීවිතේට ආලෝකේ subscribe කරලා තියෙනවා. අද subscribe කරන්න ඕනේ. ඔබ ආලෝක ශ්‍රී විහාරයේ Facebook page එක follow කරලා තියෙනවා. TikTok follow කරලා නැහැ. TikTok හදාගන්න, follow කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. අපේ ප්‍රදේශයේ මේ පන්සල ආලෝකයක්. අපේ හාමුදුරුවනේ මේ වැඩ තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. එහෙමනම් ජයග්‍රාහිකව තමයි WA සකුන්තලා මහත්මිය. එහෙමනම් එතුමියට දෙන්නේ ඊටාම වටින ත්‍යාගයක්. කවදාවත් මිල කරන්න බැරි ත්‍යාගයක් දෙනවා කියලා මං කිව්වනේ. මේ ත්‍යාගය කවදාවත් මිල කරන්න බෑ. අමරණීය ත්‍යාගයක් ලබා දෙන්නේ. මොකක්ද ත්‍යාගය? ත්‍යාගි 3ක් දෙනවා. 3න් එකක් මිල කරන්න බෑ. අනිත් ඒවා නම් මිල කරන්න පුළුවන්. ආලෝක ශ්‍රී විහාරයේ නිර්මාණය වෙනවා ලෝකේ විශාලතම සමාධි මුද්‍රා 820 සම්බුද්ධ තීර්ථය. මේ සමාධි මුද්‍රා 820 සම්බුද්ධ තීර්ථයේ අනුරුවක් තමයි ඔබතුමියට හම්බ වෙන්නේ. මේ තමයි ඔබතුමියට හම්බ වෙන කවදාවත් මිල කරන්න බැරි වටිනා තෑග්ග. ආලෝක ශ්‍රී විහාරය අද ඉඳන් ඔබතුමියගේ ගෙදර මිල කරන්න පුළුවන්ද? බෑ. කවදාවත් මිල කරන්න බෑ. මේ ප්‍රතිමාව ගොඩක් විශේෂයි. ඔබ මේ දකින පන්සලේ නිර්මාණය වෙලා තියෙන ලෝකයේ විශාලතම සමාධි මුද්‍රා 820 සම්බුද්ධ තීර්ථයේ අනුරුව තමයි මේක තියෙන්නේ. මේ ප්‍රතිමාව ඔබට ලෝකෙ කිසිම තැනකින් මිලදී ගන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. එකක්. දෙවැනි කාරණාව තමයි අපි මේක මෙතෙක් කාලයක් ලබා දුන්නේ විහාරස්ථානයේ උන්නතිය වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කරපු අයට සහ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න දායක වෙච්ච අයට පමණමයි. හැබැයි අද ඔබතුමියට භාග්‍යවන්ත අවස්ථාව උදා වුණා. ඒත් එක්කම ආලෝක ශ්‍රී විහාරයේ කැලෙන්ඩර් තියෙනවා. 4ක් තියෙනවා. පෑන් තියෙනවා. දරුවෝ ඉන්නවනේ ලියන්න ආලෝක ශ්‍රී විහාරය කියලා print කරපු පෑන් 5ක් තියෙනවා. හරි. එහෙනම් ඔබතුමියට අපි මේ වටිනා සමරු සිහිවටනේ ලබා දෙනවා. ගෙදර ගිහිල්ලා බුදුන් වඳින්න මනුෂ්‍යත්වයේ නවාතැන්පල තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. මිනිස්සුන්ට එක යහපත පිණිස උපකාරයක් බවට පත් වෙයි. හරි. ප්‍රතිමාව එතුමියට දෙන්න. සුනිල් මහත්තයා එන්න. විකුම් මහත්තයාත් එන්න.